රණවිරුවන්ගේ උත්තමාචාරය සිදු කරන්නට මෙය මගේ හඬින් ගායනා ආයිබෝවන් අදත් මම සිකුරාදා දිනයකදී චරිත් මියුසික් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් ආදරයෙන් යුතුව පිළිගනු ලබනවා මගේම ගීතාවර්ජන නමින් තවත් දෙවන මගේ ගීතය ඔබට හඳුන්වා දීමට ඒ ආවර්ජන නමින් මම මීට සතියකට පෙරදී ඔබට ඔබගේ ආලින්දයට ලස්සන මගේම එක් ගීතයක් අරගෙන ඔබට විග්‍රහ කිරීමක් කටයුතු කළා. දැන් අද මම කෙටියෙන්ම මේ වැඩසටහනට අපි ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. මෙන්න තවත් මගේම අලුත් ලස්සන අද පසළොස්වක පොහෝ දිනයක් වෙලාවේදී වෙසක් අදිවෙසක් දවසකදී මම මගේම ලස්සන බුදුදහමට සම්බන්ධ වෙච්ච උතුම් ගීතයක් ගැන පිළිදරව් කරන්නට ආවර්ජන කරන්නටයි ඔබට සූදානම් වන්නේ. ඉතින් මුලින්ම මම ඔබට කියනවා චරිත් YouTube මියුසික් නාලිකාව ඔබ තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ලයික් කමෙන්ට් කරලා නැත්නම් මගේ YouTube නාලිකාවට එකතු වෙන්නට කියා ආරාධනා කරමි. අපි වැඩසටහනට මෙසේ ප්‍රවේශ වෙමු. අනුරපුරට මහරහතුන් වැඩලා වලාවියන් තනමින් සිටිනා දෙව්බඹ සුරනෙක සාදුකාරදී මහමෙවුනාවේ වැඩ සිටිනා ශ්‍රී මහබෝපත් නැලවිලි සොරයෙන් මහපිරිතින් සෙත් සිරිපතනා සඳහිරු සෑරදු හිරු සඳු වැඳලා ඉයත පුරා උලැසුම් සලනා සඳහිරු සෑරදු හිරු සඳු වැඳලා දියත පුරා බුදු රැස් සලනා. මේ ගීතය ඇත්තටම නිර්මාණය වන්නේ මගේ ලොකු බලාපොරොත්තුවක් සහ ආසාවක් තිබුණා. ඔබට මතක ඇති දශක 3කට වැඩි තිබිච්ච මහා කුරුළු යුද්ධය ඔබට ඒ මතක් කර දෙන ගමන් ඒ ආදරණීය රණවිරුවන් එදා කැප කරපු ජීවිත පරිත්‍යාගයෙන් යුතුව දිවි පරදුවට තබා කැප කරපු උතුම් මෙහෙවර සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තවත් උතුම් මෙහෙවරක් සිදු කිරීම සඳහා ඔවුන්ගේ අතින් අතට ගල් කැටයෙන් කැටයට ගොස්සින් ඔවුන්ගේම දහදිය මහන්සියෙන් නිර්මාණය වෙච්ච උතුම් සඳහිරු සෑරදු වෙනුවෙන් රණවිරුවෙක් වෙන මටත් උත්තමාචාරයක් කිරීමට අවස්ථාවක් ලබා ගන්නට හැකියාවක් ලැබෙනවා. ඒ හැකියාව මගේ තිබිච්ච උතුම්ම බලාපොරොත්තුවක්. ඒ සඵල කරගන්නට මට හැකියාව ලැබෙනවා. අනුරපුර සඳහිරු සෑරදුන් වෙනුවෙන් ලස්සන ගීතයක් නිර්මාණය කරලා ඒට අවශ්‍ය තනු නිර්මාණ සංගීත අධ්‍යක්ෂක විශාරද සමන්ත පෙරේරා මැතිතුමා මගේ ගුරුදේව් මට ගුරුහරුකම් ලබා දුන්න ඒ උතුම් ශ්‍රේෂ්ඨ සංගීතඥයා විසින් තමයි මේ ගීතයට සංගීත තනු නිර්මාණය නාද රටා එකතු කරන්නේ. ඇත්තටම කිව්වොත් මේ ගීතේ නිර්මාණය වෙන්නට කතාවක් තියෙනවා. රණවිරුවෙක් හැටියට අනුරාධපුරේ රුවන්වැලි චෛත්‍ය මහා රදුන් සෑ රජුන්ට දෙවැනි වෙච්ච මම හිතන්නේ මෑත ඉතිහාසයකදී නිර්මාණය වෙච්ච උතුම් චෛත්‍ය රාජන් වහන්සේ තමයි සඳහිරු සෑ රජු. පුරාණාතීතයේ තිබිච්ච ඒ උතුම් පෞරාණික චෛත්‍ය රාජන් වහන්සේලාට අපේ උතුම් රුවන්වැලි මහා චෛත්‍ය රාජන් වහන්සේට දෙවියන් පත්තරා කියන මා හිතන විදිහට මෑත ඉතිහාසයේ එකම මහා චෛත්‍ය රාජන් වහන්සේ සඳහිරු සෑ රජුන් අනුරාධපුරයේදී බිහි වෙලා තියෙනවා. ඔබට ආවොත් බලා ගන්නට පුළුවන් ඇස් දෙකේ රණවිරුවන්ගේ දහදිය මාංශයෙන් රණවිරුවන්ගේ සුව උත්සාහයෙන් නිර්මාණය වෙච්ච එකම චෛත්‍යයක් තියෙනවා නගේ සඳහිරු සෑ රදුන් පමණයි. ඒ රදුන් වෙනුවෙන් මට උතුම් උත්තමාචාරය සිදු කරන්නට මේ මගේ හඬින් ගායනා කරන්න මට අවස්ථාව ලැබෙනවා. අවස්ථාව ලැබෙන්නේ ඔබ ඇත්තටම හිතන්න පුළුවන් මෙම සඳහිරු සෑ රදුන් වෙනුවෙන් ගීත පද රචනාව මම බාර දෙන්නේ. ඒක අහන්නම වටිනා කතාවක්. ආචාර්ය නිශාන්ත දර්ශන මැතිතුමන්ට. ආචාර්ය නිශාන්ත දර්ශන කියන්නේ මුගක් ගීත පද රචනා කරපු මටත් බොහොමයක් ගීත රචනා කරපු උතුම් ශ්‍රේෂ්ඨ කිතුණු පැතියෙක්. කිතුණු පැතියෙක් කියලා කියපුවම ඔබ ඇත්තටම මේ පුදුම වෙන්න පුළුවන්.
අපේ බුදුරජාණන් වහන්සේ ගැන පිළිබඳව අපේ චෛත්‍යරාජන් වහන්සේ පිළිබඳව මේ බුද්ධ ධර්මයේ පිළිබඳව ලියන්නට කිතුණු පැතියෙක් සමත් වෙන්න කොච්චර එතුමන්ට උතුම් භක්තියක් තියෙන්න පුළුවන්ද? සද්ධාාවක් තියෙන්න පුළුවන්ද? ඉතින් ඒක ඔහු ඔප්පු කරලා පෙන්නවා ආචාර්ය නිශාන්ත දර්ශන මැතිතුමා. හරිම ලස්සනට මේ පද පෙළ මට අවශ්‍ය විදිහට මම කියපු ආකාරයටම රණවිරුවන්ගේ දහදිය මහන්සිය හෙළලා මේ උතුම් චෛත්‍යරාජන් වහන්සේ නම නිර්මාණය කරලා මේ රටේ ඉන්න සියලු ලෝකවාසී සියලු දෙනාට මේ උතුම් චෛත්‍යරාජන් වහන්සේ දොහොත් මුදුන් කරලා වදින්නට අවස්ථාව ඉඩකඩ සලසලා දුන්නා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තවත් චිරාත් කාලයක් ආරක්ෂා කර ගැනීම නිසා ඒ සියලු ප්‍රතිපදුන් අද බුද්ධ සත්කාර කරලා ඒ සියල්ලටම ඉඩකඩ සලසලා ඇත්තටම අගය කළ යුතු දෙයක්. ඉතින් ඒ අගය කළ යුතු දේ වෙනුවෙන් ගීත නිර්මාණය කරලා ගීතේ වර්ණනා කරලා වටිනාකමක් දෙන්න මාගේ කටහඬින් මට අවස්ථාව ලැබුණා. රට වෙනුවෙන් රට ජාතිය වෙනුවෙන් ජාති කුල මත ભેද නොසලකලා මේ සටන් වැදිලා ඒ මුළු මාතෘභූමිය ආරක්ෂා කරන්න ලැබුණා වගේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඒ උතුම් චෛත්‍යරාජන් වහන්සේ වෙනුවෙන් ඇත්තටම මට ලස්සන ගීතයක් මගේ කටහඬින් නිර්මාණය කරගන්න. ආචාර්ය නිශාන්ත දර්ශන මැතිතුමාගේ පද රචනාවන් ඇතුළු ඒ වගේම අපේ ගුරුදේව මගේ ගුරුතුමා සංගීත අධ්‍යක්ෂක විශාරද සමන්ත පෙරේරා මැතිතුමා. ඉතින් එතුමා ගැන කතා කළ යුතු දෙයක් නෙවෙයි. ඇත්තට මම මේ කියන්නේ. එතුමා ලස්සන නාද රටාවක් එකතු කරලා හැකි ඉක්මනින් ශරීර් ඔයාට මම මේක නිර්මාණය කරලා දෙනවා. ඔයාගේ කටහඬින් මේ ගීතය කියන්න ඔයාට ගැළපෙනවා මේ ගීතය. ඒ නිසා ඔයාට අවශ්‍ය විදිය තනුවක් හරි ලස්සනට මම නිර්මාණය කරලා මම ඔයාට රෙකෝඩින් කරලා දෙනවා කියලා එයා බාරගත්ත පොරොන්දු වුණා. ඉතින් ඒ වැඩ කටයුත්ත එලෙසම සිද්ධ වුණා. ඒ වගේම තමයි මහාචාර්ය සාගර කරුණාතිලක මැතිතුමන් විශාල වශයෙන් අපිට ශක්තියක් වුණා මේ ගීතයට. අපිට මේ ගීතය නිර්මාණය කරගන්න අවශ්‍ය මූල්‍යම පහසුකම් ඒ සියල්ල සපයලා දීලා එතුමන්ගේ ආශිර්වාදය ලැබිලා තමයි මහාචාර්ය සාගර කරුණාතිලක මැතිතුමා එතුමා විශාල වශයෙන් අපිට උදව් කරා මේ ගීතය නිර්මාණය කරගන්න. ලස්සන නිර්මාණයක්. ඒ වගේම තමයි ජොලිකාස් වීඩියෝ කණ්ඩායම අපේ තුස්සමල්ලි ඇතුළු ඒ කණ්ඩායම මට පුදුමාකාර වෙනසක් මහන්සියක් දරලා කල්බනි නංගි ඇතුළු සියලුම දෙනා මේක වීඩියෝ පටිගත කිරීමක් වඩපත් කළා. ඔබට ලස්සන රූපගත කිරීම සිදු කරන්නට ඔවුන් විශාල වශයෙන් වෙනස මහන්සියක් දරුවා. ඉතින් ඇත්තටම සම්බුද්ධ බුදුරජාණන් වහන්සේගේ තුනුරුවන් උදෙසා කරපු උතුම් ශ්‍රේෂ්ඨ මෙහෙවරක් කියලා මම හිතනවා මේ අවස්ථාවේදී මේ ගීතය මට ලැබිච්ච ලොකුම භාග්යක් උතුම් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් කියලා මම හිතනවා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මගේ කටහඬින් ගීතයක් නිර්මාණය කරලා මේ ගීතය ප්‍රේක්ෂක ජනතාව අතරට වගේ මුළු මහත් ලෝක ජනතාව වාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් වගේම අනිකුත් සියලු ජනතාව වෙනුවෙන් මේ ගීතය ගායනා කරන්න අනුකම්පාවෙන් ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම මේ ගීතයට පද රචනාවෙන් මට දායක වෙච්ච ආචාර්ය නිශාන්ත දර්ශන මැතිතුමා ඇතුළු ඒ වගේම සංගීත අධ්‍යක්ෂක විශාරද සමන්ත පෙරේරා මැතිතුමා ගීතමින් මට සහයෝගය ලබා දුන්නා. මහාචාර්ය සාගර කරුණාතිලක මැතිතුමා මේ නිර්මාණය කරගන්නට පහසුකම් මට සලසලා දීලා ඒ ස්ටුඩියෝ පැත්තේ සියලු දේවල් කරගන්නට අවස්ථාව ලබා දුන්නා. ජොලිකාස් වීඩියෝ කණ්ඩායම අපේ කල්පනා කියන්නේ කුසමල්ලි ඒ සියලු දෙනා මට ලස්සන වීඩියෝ පටිගත ලස්සන නිර්මාණයක් මම ගෙනල්ලා තියෙනවා. ඉතින් අහන්න මගේ YouTube channel එකේ මගේ link එක තියෙනවා. ඔබට දැන් මම මේ ගීතය සම්පූර්ණයෙන් අහන්නට ඔරිජිනල් ගීතය සම්පූර්ණයෙන් අහන්නට ඉඩකඩ සලසනවා. මේ කතාබහෙන් පසු අවසානයේ ඔබට ඒ ගීතය සම්පූර්ණයෙන්ම වීඩියෝ පටිගත කිරීමකුත් සමගම ඔබට ලැබෙනවා අසන්න. අද පොයේ දවසේ ලස්සන මගේ ගීතයක් ඉදිරියටත් ගීතාවර්ජනා නමින් මගේ ලස්සන ගීතයක් ඔබ වෙත රැගෙන එන්නට මා බලාපොරොත්තු වෙන ගමන් අදට ඔබෙන් සමුගන්නවා සිකුරාදා දවසේ ලබන සතියේ සිකුරාදා දවසේදී මගේ ලස්සන ගීතයක් ඔබගේ ආලින්දයට රැගෙන එන්නට බලාපොරොත්තු වෙන ගමන්. ඉතින් තවත් දුරට අපි මේ බලාපොරොත්තු වෙනවා මම චරිත් YouTube නාලිකාව ඔබ තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, නැතිනම් ලයික් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉදිරියේදීත් මගේ ගීතාවර්ජන වැඩසටහනට ඔබව රැගෙන එන්නට බලාපොරොත්තු වෙන ගමන් අදට සමුගන්නවා ඔබෙන් ඔබ සියලු දෙනාට තුනුරුවන්ගේ සරණයි ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි.
පුරට මහරහතුන් වැඩලා වලාවියන් තනමින් සිටිනා දෙව් බඹ සුරනෙක සාදුකාරදී මහමෙවුනාවේ වැඩ සිටිනා ශ්‍රී මහබෝපත් නැලවිලි සොරයෙන් මහපිරිතෙන් සෙත් සිරිපතනා සඳහිරු සෑරදු හිරු සඳු පරදා දියත පුරා බුදුරැස් සලනා ජයදදනන් වූ මහබිරුවන් හට විවරණ දුන් මහා පෝසෙවනේ ඒ විරුවන්ගෙම දහදිය සුවඳින් සඳහිරු සෑයේ මල් පිපුනේ සියවස් ගණනක අභිසෙස් ලබමින් මහවෙරක් යලි මේ දෙරනේ සියවස් ගණනක් පින් පෙත් සැදුමට සහසක් දැතින් ඉදි කෙරුණේ රන්පත් අඹපත් බුදුබණ පදයෙන් රන්වන් අකුරෙන් හැඩ කෙරුණේ ඒ බණ පදයක මිහිර විඳින්නට සෑරදුනේ මට ඉඩ දෙන්නේ අවසන් සුසුමට පෙර එක මොහොතක් රුව දැක ගන්නෙමි කොත මුදුනේ බුදු හිමියනි මට සිසිල දැනේවා දැවී දැවී යන මේ දිවි ගමනේ අනුරපුරට මහරහතුන් වැඩලා වලාවියන් තනමින් සිටිනා දෙව් බඹ සුරනෙක සාදුකාරදී මහමෙවුනාවේ වැඩ සිටිනා ශ්‍රී මහබෝපත් නැලවිලි සොරයෙන් මහපිරිතෙන් සෙත් සිරිපතනා සඳහිරු සෑරදු හිරු සඳු පරදා දියත පුරා බුදුරැස් සලනා සඳහිරු සෑරදු හිරු සඳු පරදා දියත පුරා බුදුරැස් සලනා